මේ වීඩියෝ එක ගේන්න සෑහෙන කාලයක් මම ගත්තා. ඒකට හේතුව තමයි ලෝකෙ වෙන දේවල් සහ ලංකාව වෙන දේවල් දිහා බලාගෙන මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා කල්පනා කරා. මේ කතාව මේ වෙනකොට ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්න වෙලාවකදී. මේ කතාව තෙල් පෝලිමක ඉන්නකොට මිනිස්සුන්ට තියෙන වේදනාව මිනිස්සු පිට කරනවා. සමහර මිනිස්සු මේක දැඩිව විවේචනය කරනවා, ආණ්ඩුවේ වැරද්දක් කියනවා. තව සමහරු නෑ මේක ලෝකේ ප්‍රශ්නයක් කියලා කියනවා. මේ ප්‍රශ්න කොයි විදියට බැලුවත් අපිට ප්‍රශ්නේ පේන්න තියෙන දේ තමයි මේ වෙනකොට ලෝකේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක අපි හැමෝම දන්නවා. ඒක ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම ඇමරිකාව සහ ඊශ්‍රායලයට දැඩි උමනාවක් තියෙනවා. තමන්ගේ මතේ පිළිගන්නේ නැති රාජ්‍යයක් තමන්ට අවනත කර ගැනීමේ උමනාව. ඉරානය කියලා කියන්නේ යම් ගැටලු සහිත රටක් බව ඇත්ත. ඒකේ දේශපාලනය හෝ ඒගොල්ලන්ගේ ආගමික සංකල්පය මත හෝ ඒගොල්ලන්ගේ සංස්කෘතික බැඳියා හෝ ඒකේ ගැටලු ඇති. නමුත් ඒ ගැටලු විසඳගන්න ඊට වඩා හොඳ මූලෝපායක ක්‍රම තියෙනවා. එහෙම තියාගෙන තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ලෝක දේශපාලනයේ ලොක්කායයි සලකන ඇමරිකාවත් ඒ වගේම අනිත් පැත්තෙන් එයාගේ බලල් අත විදියට ඉන්න ඊශ්‍රායලයත් මේ වෙනකොට ඉරානයට පහර දෙනවා. ඉරානයේ තියෙන දුර්වලතාවයන් ගැන අපිට විවේචනයක් තියෙන බව ඇත්ත. හැබැයි ඔවුන්ට අයිතියක් නැහැ තවත් රටකට බලහත්කාරී ආක්‍රමණයක් එල්ල කළා ඒ රටේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය නැති කරලා දාන්න. එතකොට ඇමරිකාව කළ යුතු දේට වඩා නොකළ යුතු දේවල් කරමින් තමන්ගේ බල පරාක්‍රමය විදාහාමින් ඉන්නවා. ඒකේ අවසාන ප්‍රතිඵලය ඉරානයට රිද්දීමට වඩා අපිට පේන දේ තමයි මීළඟට ලෝකෙ නැගී එන ආර්ථික බලවතා වෙච්ච චීනෙට නැගිටින්න දෙන එක නවත්තන එක. ඒක නවත්ත ගන්න තමයි මේ යුද්ධය ඉස්සෙල්ලාම ආරම්භ කරන්නේ. ඒගොල්ලන්ගේ ඇමරිකාවට තියෙන ඩොලර් එක තියෙනවනේ. ඩොලර් එකත් එක්ක තමයි ලෝකේ බලවත්භාවය ඒගොල්ලෝ තියාගෙන හිටියේ. ඒක ක්‍රමානුකූලව නැති වෙන බව ඒගොල්ලන්ට තේරෙන්න ගත්තා. තේරෙන්න ගත්ත නිසා තමයි මේ වගේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ නැති වෙන දේශපාලන බලය, අධිකාරී බලය රැකගන්න තමන්ගේ බල පරාක්‍රමයේ ලෝකෙට පෙන්වන්න කරන වැඩක්. ඇත්තටම මේකින් ඇමරිකාවේ තියෙන බලය පෙන්වෙනවා. හැබැයි වෙන දේ තමයි අවසානයේදී ඇමරිකාවටම මේ කරන දේවල් ආපහු අකුලගෙන යන්න වෙනවා. අවසාන ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? අර නටපු නැටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ වගේ ඉරානෙට මහා දැවැන්ත හානියක් වෙලා ඉරානේ තවදුරටත් ඔය පාලනයේම යයි. ඇමරිකාව අපිට ඕන දේ අපි කරා කිය කෑගගයයි. හැබැයි වෙලා තියෙන්නේ ගණනය කරන්න හැකි තරම් වටිනාකමක් තියෙන විශාල ජීවිත ප්‍රමාණයක් මේ වෙනකොට නැති වෙලා තියෙනවා. මහා විශාල දේපල හානියක් වෙලා තියෙනවා. අවියායද විනාශ කිරීම නිසා ඩොලර් වලින්ම මිලියන නෙමෙයි බිලියන ගාණක් මේ වෙනකොට නැති වෙලා තියෙනවා. අනිවාර්යෙන් ඉදිරියේදී ඒක ට්‍රිලියන ගාණක් වෙන්න නියමිතයි. ඔන්න ඔය වගේ තත්ත්වයක් ඇතුලේ ලෝක බලවතාගේ භූමිකාව ඇමරිකාව රඟ දක්වමින් ඉන්නවා. හැබැයි ඒක නිසා ලෝකෙට කැස්සක් අහින ඇති වෙනකොට අපිට ඒක මහා රෝගයක් බවට මහා දැවැන්ත රෝගයක් බවට පත් වෙන රටක් වෙච්ච ලංකාවට අද වෙලා තියෙන එක තමයි. ලංකාවේ තියෙන තෙල් අර්බුදයට ලංකාවට විතරක් නෙමෙයි ආසියාවට, ඕස්ට්‍රේලියා මහද්වීපයට, අප්‍රිකා මහද්වීපයට මේවා දැඩි ලෙස බලපාන ප්‍රශ්න. හැබැයි මේ ප්‍රශ්නේ බලපෑවම අපිට ඒක කළමනාකරණය කරගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. මේ වෙලාවේදී මේ රජය මේ වෙලාවේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග අපි වැරදි කියනවා නෙමෙයි. කළ යුතු දේ තමයි මේ කරන්නේ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මීට කලිනුත් මේ දේම සිද්ධ වුණා එක්තරා කාලෙක. ඒ දේවලුත් නැවත ක්‍රියාත්මක කරන්න මේ විවේචනය කරපු කට්ටියටම සිද්ධ වෙච්ච එක නම් දෛවයේ සරදම. කිසි කෙනෙක් හොඳයි කියනවා නෙමෙයි. නමුත් මතක තියාගන්න මේ වෙලාවේදී කළ යුතු දේ තමයි මේ රජය කරන්නේ. හැබැයි කළ යුතු දේ කරන ගමන් පිළිගත යුතු වැදගත්ම කාරණාව තමයි මේ ලෝක දේශපාලන තත්ත්වයන්ට ජනතාව තේරුම් ගන්න ඕනේ මීට වඩා හොඳ පාලන ක්‍රමයක් මේ රට ඇතුළට ගේන්න ඕනේ කියන්නේ. අලුත් ලෝක ප්‍රවණතාවයන් හොඳ ප්‍රවණතාවයන් අරගෙන විදුලි අර්බුදයක් ඉදිරියට එන්න පුළුවන්. ඒවටත් මුහුණ දෙන්න අපි රටක් විදියට සූදානම් වෙන්න ඕනේ කියන්නේ. ඒකට පාලකයන්ට බල කරන්න ඕනේ. ඉන්න පාලකයන්ව මේ තැනට ගෙනියන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒක තමයි මගේ මතය. ඉතින් අපේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපි වැඩ කරන කාලෙකදී දරුවන්ට මේ පණිවිඩය දෙන ගමන්ම මේ කහන වැඩිහිටි පරම්පරාවත් තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි මේ ලෝක දේශපාලනය වෙනස් වෙනකොට අපිට ඒක මහා සුනාමියක් වගේ දැනෙනවා නම් ඒක වහාම අපි වෙනස් කළ යුතුමයි. එහෙම නැති වුණොත් අපේ රටේ අපේ ජනතාවගේ පැවැත්ම ගැන ලොකු අර්බුදයක් වෙන එක තව තවත් ඒ අර්බුදේ වැඩි වෙන එක නවත්ත ගන්න බැරි වෙනවා. එහෙනම් අපි ගිහින් එන්න. ආයෙත් වීඩියෝ එකකින්